හෙලෝ වැස්ස තිබුණු දවසක හවස් වරුවේ මම මුරුක්කු ටිකක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මුරුක්කු. මම ඒවට ගෑරප්පු මුරුක්කු කියලා නම තිබ්බා. මොකද මම ඒවා හදාගත්තේ ගෑරප්පුවකින්. ඉතින් හදපු හැටි බලන්න කැමති නම් දිගටම එකතු වෙලා ඉන්න. පාන් පිටි 250ක් අවශ්‍ය වුණා මේක හදාගන්න. ඊළඟට ලුණු තේ හැන්දයි පොල් තෙල් මේස හැඳි දෙකකුයි දාලා මෙන්න මේ වගේ ඇඟිලි දෙකෙන් මම යීස්ට් චුට්ටකුත් එකතු කරගත්තා. යීස්ට් අවශ්‍යම නැහැ. ඉතින් මේ විදිහට සේරම කවලම් කරගන්න ගමන් මම මද රස්නේ වතුර ටිකක් ලෑස්ති කරගත්තා පිටිමෝලිය අනා ගන්න. ඉතින් මද රස්නේ වතුර පොඩ එකතු කරගන්න ගමන් අත බුරුලෙන් මම පිටි ටික අනා ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට අනාගත්ත පිටිමෝලිය මම පැයක විතර කාලයක් වහලා තියාගත්තා. ඉතින් පැයකට විතර පස්සේ මේ අනාගත්ත පිටිමෝලිය දැන් මේක මම මුරුක්කු හදාගන්න පොඩි කෑලි වලට කඩා ගන්නවා. ඊට පස්සේ අතින් මේ විදිහට පොඩි බෝල හදා ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ප්‍රමාණය. මෙන්න මේ වගේ පොඩි බෝල මම මේ පිටිමෝලියෙන්ම හදාගත්තා. ඊළඟට තාච්චියට තෙල් ටිකක් එකතු කරගන්න. මෙන්න මේ වගේ ගෑරප්පුවෙත් මම තෙල් ටිකක් තවරගත්තා. ඊළඟට මම හදාගත්ත පිටි බෝල මෙන්න මේ විදිහට තව ටිකක් අතේ තියලා ලස්සනට රවුමට හදාගත්තා. ඊළඟට මෙන්න මේ විදිහට ගෑරප්පුවට තියලා තුනී කරගන්න ගමන් අග ඉදන් මුලට මේ විදිහට රෝල් කරලා ලස්සනට මුරුක්කු ටික හදාගත්තා. මේ විදිහට හදාගන්න ගමන්ම තාච්චියට දාලා බැද ගන්න පුළුවන්. මම ගත්තේ පොඩි තාච්චියක් හින්දා මට එකපාරට මුරුක්කු 10ක් විතර තමයි බැද ගන්න පුළුවන් උනේ. ලොකු තාච්චියක නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක සැරේම බැදගෙන අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම ගෑරප්පු මුරුක්කු හදාගත්තේ. මෙන්න මේ විදිහට ගෑරප්පුවට පිටි බෝලේ තියලා දෙපැත්තට තුනී කරගෙන අග ඉදන් මුලට ලස්සනට රෝල් කරලා ගෑරප්පුවේ රටාව මුරුක්කුවට අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මුරුක්කු සේරම හදාගත්තා. ඊළඟට තියෙන්නේ මුරුක්කු ටික මේ විදිහට රන්වන් පාටට බැද ගන්න. ඉතින් මුරුක්කු සේරම බැදගෙන ඉවර වෙලා මම මේ විදිහට බෝල් එකකට එකතු කරගෙන ඒකට ලුණු ටිකකුයි මිරිස් ටිකකුයි එකතු කරලා හොඳට කවලම් කරගත්තා. මේ විදිහට ඕනම රසකාරකයක් වුණත් එකතු කරගෙන හදාගන්න පුළුවන්. හැබැයි මේ විදිහට තමයි රසවත්ම. ඉතින් මේ මුරුක්කුව කරුස් කුරුස් ගාලා රසට හැපෙනවා. ඒ වගේම මේ මුරුක්කුව පාට කරපු සීනි පැණි එක්කත් දවටලා සීනි මුරුක්කු විදිහට පොඩි අයට උනත් ආසාවෙන් කන්න පුළුවන් කෑමක් විදිහට හදලා දෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මුරුක්කුව හදලා බලලා මතක ඇතුව කමෙන්ට් එකකුත් එකතු කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.